essential එකේ lightening face cream එක මේ face powder එක මගේ මේක favorite face powder එකක්. මේ price එකෙන් අඩුයි. ඒත් එක්කම ගොඩාක් කල් පාවිච්චි කරන්නත් පුළුවන්. Welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්නේ simple makeup look එකක් කරගන්න හැටි. ඉතින් ඔයා university student කෙනෙක්ද එමත් නැත්නම් ඔයා makeup කරන්න කැමති හැබැයි charm look එකට යන්න කැමති කෙනෙක් නම් මේ මේකප් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම තමයි මේ මේකප් ලුක් එකට ලොකු බජට් එකක් යන්නෙත් නැහැ. ඒත් එක්කම ලොකු ටයිම් එකක් යන්නෙත් නැහැ. ඔයාලට ඉක්මනට කරගන්න පුළුවන් මේකප් ලුක් එකක්. ඉතින් ඔයා මගේ වීඩියෝස් බලන්න මේ ෆස්ට් ටයිම් නම් මම සේයා හසි. මගේ channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගත්තොත් ඔයාලට මේ වගේ වීඩියෝස් ගොඩක් බලන්න පුළුවන්. ඕනි මේ මේකප් ලුක් එක කරගන්න ඔයාලට මේ Oriflame products මේ ටිකම අවශ්‍ය නැහැ. ඔයා ළඟ තියෙන දේවල් වලින් ඔයාලට මේ ලුක් එක create කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි ඉක්මනට යමු අද වීඩියෝ එකට. මුලින්ම ගන්නේ මගේ ෆේස් ක්‍රීම් එක. මේක Glow Essential එකේ ෆේස් ක්‍රීම් එක, skin lightening ෆේස් ක්‍රීම් එකක්. මේක SPF 10 තියෙනවා. මුලින්ම ඔයාට ඔයාගේ ඩේ ක්‍රීම් එක ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් මේකප් එකක් කරන්නේ එළියට යන්නනේ. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම අපි sun protection එකක් apply කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් මගේ මේ ක්‍රීම් එකේ SPF 10 තියෙනවා. හැබැයි අපි අවුව යනවා නම් මේ SPF 10 එක මදි. ඉතින් අපි ඊට අමතරව හොඳ සන්ස්ක්‍රීන් එකක් ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් මම ඇප්ලයි කරන සන්ස්ක්‍රීන් එක මම ඔයාලට පෙන්නන්නම්. මම ඇප්ලයි කරන සන්ස්ක්‍රීන් එක ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට ඒකත් බලන්න පුළුවන්. ඒ සන්ස්ක්‍රීන් එකේ වාසිත් තියෙනවා, අවාසිත් තියෙනවා. ඉතින් සමහරවිට ඒ සන්ස්ක්‍රීන් එකේ තියෙන වාසි අවාසි වලින් අවාසි වෙන දේවල් මට තිබුණට ඒ දේවල් ඔයාලට වාසියක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ සන්ස්ක්‍රීන් එක සම්බන්ධ තියෙන වීඩියෝ එක බලන්න. මම මේ වීඩියෝ එකේ description එකේ එක දාන්නම්. අනිත් එක තමයි ඒ සන්ස්ක්‍රීන් එක ප්‍රයිස් එකෙන් අඩුයි. ඒත් එක්කම ගොඩාක් කල් පාවිච්චි කරන්නත් පුළුවන්. සහ ෆේස් එකට බොඩි එකට දෙකටම පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක නිසා ඒ සන්ස්ක්‍රීන් එක ගැන තියෙන වීඩියෝ එක බලන්න. සමහර විට ඔයාට ඒ සන්ස්ක්‍රීන් එක ගොඩක් හරියන්න පුළුවන්. ඉතින් මේක තමයි මම පාවිච්චි කරන සන්ස්ක්‍රීන් එක. දැන් මම මේ වෙලාවේ සන්ස්ක්‍රීන් එක පාවිච්චි කරන්නේ නැහැ. මම ඩේ ක්‍රීම් එක පාවිච්චි කරපු නිසා. ඉතින් ඔයාගෙත් ඩේ ක්‍රීම් එකේ තියෙනවා නම් SPF එකක් ඔයාට සන්ස්ක්‍රීන් එකට යන්න ඕන නැහැ. ඩේ ක්‍රීම් එකට පස්සේ ඔයාට පුළුවන් මේකප් එක පටන් ගන්න. ඊළඟට මම පාවිච්චි කරන්නේ ෆේස් පවුඩර් එක. මගේ මේක ෆේවරිට් ෆේස් පවුඩර් එකක්. මේක දැන් මම ගොඩ දවසකින් ඉඳන් පාවිච්චි කරනවා. මේක Oriflame එකේ The One range එකේ එන ෆේස් පවුඩර් එක. මේක ස්කින් එකට ගොඩාක් හොඳට බ්ලෙන්ඩ් වෙලා හිටිනවා. ඒ වගේම තමයි මේ ෆේස් පවුඩර් එක සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාටත් කැමති ෆේස් පවුඩර් එකක් ඔයාගේ ළඟ තියෙන ෆේස් පවුඩර් එකක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් මම අර කලින් කිව්වනේ අපි ටිකක් අඩු වියදමින් ඉක්මනට කරන්න පුළුවන් මේකප් එකක් කියලා. ඉතින් ගොඩාක් අපි ඕනම කෙනෙකුට තියෙන ප්‍රශ්නයක් නේ ස්කින් එක අර අධික විදිහට ඔයිලි වෙන එක. එතකොට ෆේස් පවුඩර් එකකින් අපිට අර හොඳ මැට් ෆිනිෂ් එකක් අරන් දෙන්න පුළුවන්. ඊළඟට ගොඩක්වා දාඩිය දාන කෙනෙක් නම් ඔයාට අර දාන ෆේස් එකට දාන මේකප් ඔක්කොම දිය වෙලා යන්න පුළුවන්. ඉතින් උදේ ඉඳන් හවස වෙනකන් එකම විදියට තියාගන්න පුළුවන් හොඳ ෆේස් පවුඩර් එකක් ඔයා පාවිච්චි කරනවා නම්. ඉතින් මේ වෙනකොට ඔයා පාවිච්චි කරන හොඳ ෆේස් පවුඩර් එකක් තියෙනවා නම් ඔයාට ඒක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳ බ්‍රෑන්ඩ් එකක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම පාවිච්චි කරන්නේ මෙන්න මේ eyebrow pencil එක. eyebrow pencil එකකින් අපිට පුළුවන් අපේ eyebrows fill කරගන්න. ඉතින් මේක ටිකක් dark brown color එකක් වෙනවා නම් ගොඩාක් හොඳයි. අර එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලට තියෙන dark black color එකක් නම් ඔයාලට පුළුවන් eyebrows අඳින්න නැතුව මේ වගේ අඩු තැන් විතරක් fill කරගන්න. ඒත් එක්කම ඔයා බිගිනර් කෙනෙක් නම් ඔයාට තම මේකප් එකක් දාන්න අතහුරු නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් අයිලයිනර් එකත් මේකෙන් ඇඳ ගන්න. හැබැයි අර සිම්පල් මේකප් එකට ටිකක් අර අයිලයිනර් එකක් ඇඳනහම වැඩි වගේ කියලා හිතනවනම් ඔයාට පුළුවන් අයිබ්‍රෝස් විතරක් අඩු තැන් වල විතරක් ෆිල් කරගන්න. ඇප්ලයි කරන්නේ මස්කාරා එක. මේ මස්කාරා එකත් Oriflame එකේ මස්කාරා එකක්. ඔයාලට පුළුවන් ඔයා ළඟ තියෙන මම පාවිච්චි කරන මස්කාරා එකක් ඇප්ලයි කරන්න. මස්කාරා එකේනොත් අර ඔයාගේ අයිලෑෂස් ටිකක් අර වැඩි කරලා පෙන්නන්න පුළුවන්. ඒක අර ඇස් වලට මාර ලස්සනයි. අයිලයින් එකක් ඇඳෙන්නේ නැත්තත් ඇස් වලට හරිය නැචරල් ලුක් එකක් එනවා. ඒ වගේම හරිම ලස්සනයි මස්කාරා එකක් පාවිච්චි කරන එකෙන්.
ඒ වගේම තමයි මම අයිලෑෂස් වවා ගන්න, කොණ්ඩේ වවා ගන්න, ඉක්මනට වවා ගන්න විදිහක් ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකත් මම ලින්ක් එක දාන්නම් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාලට බලන්න ඒ වීඩියෝ එකත් බලන්න. ඔයාගේ අයිලෑෂස් අඩු කෙනෙක් නම් අයිලෑෂස් ටිකක් වවා ගන්න. ඉතින් ඊළඟට මම පාවිච්චි කරන්නේ ලිප්ස්ටික් එක. ඔයාට ලිප්ස්ටික් ගත්තාම කැමති ලිප්ස්ටික් කලර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. අර ටිකක් අර එච්චර කැපිලා පේන්නේ නැති වෙන විදිහට ඔයාට ගන්න කැමති නම් ඔයාට ලයිට් කලර්ස් වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ටිකක් අර කැපිලා පේන ගතියක් ගන්න ඕන නම් අර අනිත් මේකප් එකට වඩා නිකන් අර ලිප්ස්ටික් වලින් ඔයාට පුළුවන් කැපිලා පේන ගතියක් ගන්න රෙඩ් ලිප්ස්ටික් එකක් ඔයා පාවිච්චි කරනවා නම් ඊට අමතරව ඔයාට තියෙන්නේ නිකන් ලයිට් ෂේඩ් එකක් නම් ඒක අර ලස්සනට පේන්නේ නැත්නම් ඔයාට පුළුවන් රෙඩ් කලර් එකකින් එහෙම නැත්නම් ඩාර්ක් කලර් එකකින් ලිප් ලයින් එකක් ඇඳලා ලිප්ස්ටික් එක ඇප්ලයි කරන්න. මේ දවස්වල ගොඩාක් අය කැමති charm makeup look එක නේද ලොකුවට heavy makeup දාලා යනවට වඩා සාමාන්‍ය එදිනෙදා යන පොඩි ගමන් වලට simple makeup එකක් අර makeup එකක් දාලා makeup එකක් නිකන් අර දාලා නෑ වගේ look එකක් ගන්නනේ හැමෝම කැමති. අර තමන්ගේ තියෙන features තමන්ගේ තියෙන ලස්සන ඉස්මතු කරන්න තමයි ගොඩාක් අය කැමති. එහෙම නැත්නම් අර makeup ගොඩාක් දාලා වහලා අර තමන්ගේ රූපය වෙනස්ම කරගන්නවට වඩා අර තමන්ගේ තියෙන ෆීචර්ස් ලස්සන කරගන්න තමයි ගොඩක් අය මේ වෙනකොට මේකප් පාවිච්චි කරන්නේ. ඔයා මේකප් කරන කෙනෙක් වුණත්, ඔයා මේකප් කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක් වුණත් අනිවාර්යයෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි මේකප් කරන්න කලින් හොඳට ෆේස් එක ක්ලෙන්ස් කරන්න ඕනි. ඒ වගේම තමයි දවසේ අවසානයේ හොඳට මේකප් රිමූවර් එකක් හරි පාවිච්චි කරලා හොඳට මේකප් එක අයින් කරන්න ඕනි. එහෙම නැත්නම් ඔයාට මේකප් එක දාලා ලස්සනට හිටියට පස්සේ ඔයාට වෙන ගැටලු ස්කින් එකේ ගැටලු ඇති වෙන්න පුළුවන්. මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලා try කරයි කියලා. ඉතින් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. Thank you වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවට.